Hello. Hello. Okay, and කවුද මේ කතා කරන්නේ? මේරි අම්මේ. මම තමයි. මම ටිකක් මේ අසනීප වෙලා හිටියේ ගිය දවස් ටිකේ. ඒ නිසා මේ ටිකක් වෙනස් ඇති කටහඬ. එහෙමද? මොකද උනේ අම්මේ? ඇයි දැන් මේ අඬන්නේ? ඇයි අඬන්නේ අම්මා? මොකද්ද? එහෙමද? මම කියන්නේ අම්මේ අඬන්න ඕන අපි මිනිස්සුනේ අම්මේ. මං කියන්නේ අඬන්න ඇති වෙනකන් අඬන්න. අම්මගේ හිතේ වේදනාවක් දුකක් තියෙනවනේ. කැළඹීමක් එක්කනේ ඉන්නේ. අඬන්න ඕන. මොකද අපි මිනිස්සු වෙලා මේ ලෝකෙට අපි උපත්යෙන්ම මේ වේදනාව දුක කියන එක අරගෙන තමයි එන්නේ. අපි කාටවත් පොදු දෙයක් නේ. අපේ පොදු දේ අකමැත්තෙන් හරි කැමැත්තෙන් හරි අම්මේ භුක්ති විඳින්නම අවශ්‍යයි නේ. අපි භුක්ති විඳිනවා. අපිට එපා කියන්න බෑනේ දුක එනකොට. අපිට සැප එනකොට එපා කියන්නේ නැහැ වගේ දුක එනකොට අපි එපා කියන්න බෑ අපිට. අඬන්න ඕන අම්මේ. මොකද මිනිස්සු hina වෙනකොට සමූහයක් ඉදිරිපිටනේ hina වෙන්නේ. හැංගෙනවද? හැබැයි වේදනාව විඳිනකොට අඬනකොට හැංගිලා නේද අඬන්නේ. ඇයි අපි විවෘත වෙන්නේ නැත්තේ? විවෘත වෙන්න ඕන අම්මේ. කොහොමද දරුවා නැති වුනේ? ලොකු පුතෙක් වෙන්න ඇති නේද ඉන්නේ නැත්තේ? එහෙමද? අම්මේ ජීවිතේ ඔහොම තමයි නේ. අම්මලා දැන් අම්මා කොච්චර කල්ද අම්මේ මගේ වැඩසටහන වල සම්බන්ධ වෙලා? මොකද මම අවුරුදු 2මාරක් විතර අම්මා සම්බන්ධ වෙලා තියෙන ගෲප් එකයි ඒ ගෲප් 2-3ක් මම මෙහෙවේ නෑ අම්මේ. නමුත් අම්මා දන්නවනේ සාගර මහත්තයා නේද? එයාට බාර කෙරුවා. අනිත් එක්කෙනා කවුද? රාක්ෂා සහෝදරියත් බාර කෙරුවා ගෲප් එක. අම්මා මොකේද ඉන්නේ? මම ගිය සතියේ තමයි කාලයකට පස්සේ ඒ ගෲප් එක හැන්ඩල් කරේ. ඒ දෙකම එකට ගත්තනේ. අම්මා මොන ගෲප් එකේද මේ දැන් ඉන්නේ? අර නියුනට නුවණ කියන ගෲප් එකේ නෙමෙයිද ඉන්නේ? අම්මේ දැන් අරිහතට සක්මන කියන ගෲප් එක ගොඩක් ගැඹුරු පරාසයන්නේ කතා කරන්නේ. මොකද ගොඩක් පරණ ගෲප් එකක් ඒක මගේ. ඒක ඒ කියන්නේ අම්මා දැන් සම්බන්ධ වෙලා කීයද කොච්චර දවස්ද සම්බන්ධ වෙලා? අන්න ඒකනේ. එතකොට අම්මේ දැන් එතන ගැඹුරු පරාසයන් කතා කරන්නේ. මොකද ඒ පරණ කට්ටිය එතන ඉන්නේ. එතන ස්වාමීන් වහන්සේලාත් ඉන්නවනේ. ඒ ගෲප් එකට ඇවිල්ලා ඊට පස්සේ පැවිදි වෙච්ච අය තමයි ඒ ඉන්නේ. එතකොට ඒක අර අලුතෙන් සම්බන්ධ වෙන අම්මලා වගේ අයට අපහසුයි ඒ කාරණා තේරුම් ගන්න දැන කියා ගන්න අම්මේ. ඒ නිසා අම්මා මෙහෙම කරන්න. මම සාගර මහත්තයාට කතා කරන්න. අම්මා එක්ක කතා කරන්න නම්බර් එක ඇතිනේ අම්මා ළඟ. තියෙනවද? අම්මා කතා කරන්න සාගර මහත්තයාට. මම කිව්වයි කියන්න නියමට නුවණ කියන ගෲප් එකෙන් අයින් වෙලා නෑ අම්මා ඒක නෙමෙයි නේ ඉන්නේ. අම්මා අර මොනවාද අරියත් සක්මන කියන ගෲප් එකෙන් අයින් වෙලා නියමට නොවන කියන ගෲප් එකට සම්බන්ධ කරන්න කියන්නේ.
මොකද ඒකේ අම්මලාගේ වයස අය ගොඩක් ඉන්නේ, අලුත් අය ඉන්නේ. අම්මට පැහැදිලිව ඒ බොහොම සරලව කියා දෙන තැනක් එතන. ඔව් මන් දිගටම සම්බන්ධ වෙනවා දැන්. ඔව් එහෙමද පුතා මොකේද? අම්මා ඉන්න එකේම සම්බන්ධ වෙන්නේ. හොඳයි අම්මේ මෙහෙමයි අම්මේ. මට අම්මා කෙනෙක්ගේ ඒ දරු සෙනෙහස මේ මට 100% තේරුම් ගන්න බෑ අම්මේ. මොකද මම අම්මා කෙනෙක් නෙවෙයිනේ. අම්මා කියන්නේ අම්මටම තමයි. නමුත් අම්මා කියන අම්මාගේ සෙනෙහස දරුවෙක් විදියට මම භුක්ති විඳට මව් සෙනෙහසක් මට දෙන්න බෑනේ. තව දරුවෙකුට. ඉතින් මම ඒක හරියටම නමුත් අම්මා කෙනෙක් කියන්නේ අම්මට සම්බන්ධ කරන්න පුළුවන්. අම්මට ආදේශකයක් නැහැ මේ තුන් ලෝකේ. ඒකයි අම්මේ. මම කියන්නේ නැහැ අඬන්න නැතුව ඉන්න හිත හද. මම කවදාවත් කියන්නේ නැහැ අම්මේ මගෙන් අහන අයට. අඬන්න ඕන, කෑ ගහන්න ඕන අපි රණ්ඩු කරන්න ඕන. අපි බැන ගන්න ඕන. අපි විලාප දෙන්න ඕන. මේ මනුෂ්‍ය ගතියයි අම්මේ. අපිට උපත්තිම හම්බෙලා තියෙන දීමනා ඒවා. එහෙම කළොත් තමයි අම්මේ ඒ ස්වභාවය කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. එතන පිටලා. මාව තේරෙනවද අම්මට? මම අම්මට පුංචි කමරානක් දෙන්නම් අම්මව ඉන්න තත්ත්වෙත් එක්ක. දැන් අම්මේ මම වැඩ කරන ගමන් තමයි ඉන්නේ. නමුත් මේ පුංචි වෙලාවක් දෙන්න පුළුවන් අම්මා වෙනුවෙන්. අම්මා දැන් ගෙදරනේ ඉන්නේ. එහෙම නේද? මොකක්ද අම්මේ අම්මට පේන්න තියෙන්නේ? ගහක් කොලක් එහෙම තියනවද පේන්න ඉස්සරහා? මොකද්ද? කෙහෙල් ගහක්. අම්මට පුළුවන් ද එතෙන්ට යන්න? අම්මට මම යමක් පෙන්නලා දෙන්නම්. ඔය මේ පුතාගේ විවෝවත් එක්ක ඒකට සම්බන්ධ වෙන අම්මට මම කමටහනක් දෙන්න යන්නේ. අම්මට ඒ කමටහන තේරුම් ගන්න පුළුවන් වුණොත් අම්මේ අම්මා දින්න වෙනවා. පුළුවන් දෙතෙන්ට යන්න එයා ගන්න. මද කන්දක නමුත් අම්මට පේනවද කෙසෙල් ගස? හොඳයි අම්මේ. දැන් බලන්න අම්මා හොඳට බලන්න අම්මේ ඔය කෙහෙල් ගහදිය මුලින් ඉඳන් අගිස්සටත් අග ඉඳන් මුලටත් හොඳින් බලන්න. අම්මට පේන දේ ගැන මානසිකාරයට ගන්න. මම දෙයක් කියන්න යන්නේ. අම්මා හොඳ නිශ්ශබ්ද වෙලා හුස්ම කරන් මේ කියන දේ අහන්න. ඔව් අම්මේ ඔව්. දැන් බලන්න මේ ඔය කෙහෙල් ගහේ තියෙනවා නේද මේ ලා දැල්ල? ඔය මුදුනේම තියෙනවනේ දැල්ලක් ඇවිල්ලා නැද්ද? තියෙනවා. ඒක කොයි අත බලන්ද ඉන්නේ අම්මේ? ආස දෙස බලාගෙන හරි හොඳයි. ඒ දැල්ල අල්ලන්න බෑනේ අම්මට. අල්ලන්න නමුත් ඒ දැල්ලක් කෙහෙල් දළු අම්මා අල්ලලා ඇතිනේ ඔය දෙය අතින්. බලන්න කොච්චර සුමුදුයිද කියලා. ඒකේ වර්ණය කොච්චර ප්‍රියයිද ඇහැට. එතකොට බලන්නේ කෙහෙල් දැල්ල අම්මේ සම්බන්ධ වෙලා තියෙන ගහේ අර කඳර නේද අර අපි කෙහෙල් බොඩේ කියලා කියන්නේ. ඒතර කෙහෙල් කඳ සම්බන්ධ වෙලා තියෙනව නේද අම්මේ කෙහෙල් ගහේ මුල් වලට. ඔව් මුල කොහෙද සම්බන්ධ වෙලා තියෙන්නේ? අම්මව හිටන් ඉන්න මහ පොළොවට නේද මුල සම්බන්ධ වෙලා තියෙන්නේ. ඒක පැහැදිලිද අම්මට දැන්? ඒකට කෙහෙල් දැල්ල මහ පොළොවෙන් නේද අම්මේ අහසට මුදුන් උනේ. දැන් ඔක ඔතන ඔහොම හිතාගෙන ඒක චූට්ටක් පස්සක තියන්න කෙහෙල් දැල්ල. අම්මට පේනවද දැන් ඔය කෙහෙල් ගහේ තියෙනවද අම්මේ මේ වේලිච්ච අතු පහළ දිහස පහළ නැමිලා. ඒක වෙයිලා නෑ අම්මේ. ඒ අතු වල වර්ණය ඇහැට පෙනයි ප්‍රියයිද? ඒ කඩන් වැටලා තියෙන්නේ. දැන් ඒක කොහෙ බලන්ද ඉන්නේ අම්මේ වේලිච්ච කෙහෙල් අත? මහා පොළොව දිහා බලාගෙන නේද ඉන්නේ. එහෙනම් මෙයා තව ටික දවසකින් මොකද වෙන්නේ?
මහ පොළොවට එකතු වෙනවා. අම්මට පැහැදිලිද එතකොට? එතකොට ඕක යම් කාලයකට පෙර අර දැල්ල වගේ නේද තිබුණේ? අම්මට පැහැදිලිද? යම් කාලයකට ඉහිතදී ඔය දැන් මැලවිලා පරවෙලා තියෙන කෙහෙල් අත්ත අර කෙහෙල් දැල්ල වගේ නේ තිබුණේ මුදුන් වෙලා. දැන් අම්මේ ඔය මම කියපු අර දැල්ලේ වේලිච්ච කෙහෙල් අත්තේ කතාව අම්මට පැහැදිලි නේද? මේ සම්මත සිද්ධිය දකින්නකොට ඔන්න දැන් තමයි අම්මේ අම්මටම පරමාර්ථ කතාව කියන්න යන්නේ. හොඳට පැහැදිලිව අහගන්න අම්මා. හරි? මම කතාව කරගෙන යනකොට අම්මට අපැහැදිලි කාරණාවක් තිබුණොත් එතන නවත්තලා අම්මා මට කියන්න ඕන මෙතන අපැහැදිලි තේරුම් මම එතකොට අම්මට එතන කතා කරනවා. තේරුණාද අම්මේ? එහෙනම් බලන්න අම්මේ කෙහෙල් දැල්ලක් අලුතෙන් අහසට ඉස්සෙනකොට මහ පොළොවෙන් ඇවිල්ලා ඒ ගහේම එක අත්තක් මහ පොළොවට වැටෙනව නේද අම්මේ නැවත දීරාපත් වෙන්න. ඔන්න ඕක අම්මේ මේ සබහා ධර්මයේ තියෙන නොවෙනස් වෙන නීතියක්. එතන පැහැදිලිද අම්මට? සබහා ධර්මයේ තියෙන නොවෙනස් වන නීතිය. එකක් උපදිනකොට තව එකක් මිය යනවා. ඔන්න ඕක තමයි අම්මේ අම්මගේ දරුවා මියදෙනකොට අම්මේ ඒ මියදීම හේතුවක් කරගෙන මේ විශ්වයේ කොහේ හරි තැනක දරු උපතක් සිද්ධ වෙනවා. අඬන්න එපා. මේක අඬන්න නැතුව අම්මට තේරුණ විදිය බලන්න. අම්මගේ හිත ගැන මානසිකාරය කරන්න. අම්මාගේ දරුවා පොළොවට පස් වෙනකොට මේ පස් වලින් නිර්මාණය වෙච්ච තව මස් වැදල්ලකට ජීවය එකතු වෙනවා අම්මේ මේ ලෝකේ එළිය දකින්න. ඒ ජීවිතය අලුතෙන් එළිය දකින ජීවිතය මාර්ගඵලලාභියෙක් වුණොත් කලාතුරකින් සිද්ධ වෙන්නේ. එහෙම උප්පත්තියකට අම්මගේ මේ වර්තමාන දරුවගේ මිය යාම හේතුවක් වුණොත් මගේ අම්මා කොච්චර වාසනාවන්තද බලන්න. අම්මා දැනගන්න නැති අම්මට දැනගන්න බැරි කුසලයක් එකතු වෙනවා අම්මේ මේ බුද්ධ ශාසනයේ මේ බුදුන් වැඩිය මේ දේශයේ තුල අම්මට පැහැදිලිද මං කියන කාරණාව? අම්මා නොහිතන කුසලයක් රැස් වෙනවා අම්මට. අම්මගේ දරුවගේ මිය යාම තව දරුවෙක්ගේ උප්පත්තියක් සිද්ධ වෙලා ඒ දරුවා මගපලලාභියෙක් වුණොත් ඒ නිසා අම්මේ දුක් වෙනවා වෙනුවට ප්‍රාර්ථනාවක් කරන්න මගේ දරුවගේ විපත තව මාර්ගඵලලාභියෙකුට මේ සම්බුද්ධ ශාසනයේ තව මාර්ගඵලලාභියෙකුට උප්පත්තිය වේවා. පැහැදිලිද මගේ අම්මේ? අම්මට පුළුවන් හෙට හරි පන්සලට ගිහිල්ලා ඒ ප්‍රාර්ථනාව කරන්න අම්මේ. ඒ කරන්න ඕන. එතකොට අර වියවුණු දරුවට එකතු වෙන පින ආයේ කාටවත් වළක්වන්න බෑ. ඒක අලුතෙන් දෙන්න ඕනේ නෑ අම්මේ. ඒක ස්වයංක්‍රීයව එකතු වෙනවා. පැහැදිලිද මේ රහස? එහෙනම් අම්මේ තව කාරණාවක් කියන්නම්. ඔය උපත විපත කියන එක සමබරයි මේ විශ්ව ධාතුවේ. ඒකයි එකවර එක බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වෙන්නේ එළිය දෙන්නේ පහළ වෙන්නේ නැති දෙනමක් පහළ වුණා නම් මේ විශ්ව ධාතුවේ අසමබර වෙනවා අම්මේ. සමබර වෙන්නේ නැහැ. හරි
අම්මට පැහැදිලිද කියන එක. අම්මා වයසට යන්නේ ඇයි? තව කෙනෙක් තරුණ වෙන නිසා. අම්මගේ දතක් වැටුනොත් තව කිරිසප්පයෙක්ගේ කිරි දතක් මුදුන් වෙනවා අම්මේ. අම්මට මා පැහැදිලිද? මහා විශ්වාස කරනවා මේ කියන්නේ විශ්ව සත්‍යතා. අම්මට තේරුණාද? හැමදේම එතනින් බලන්න. හැමදේම අම්මා ප්‍රඥාවෙන් ඒ නුවණින් හිතන් අඬන්න හේතු නැහැ. සැනසෙන්න පමණයි හේතු දෙන්නේ. තේරුණාද මං කියන එක? පැහැදිලිද මගේ වචන අම්මට? සතෙක් හරි ඝාතනය වෙන යම් තැනක තව සතෙකුට උප්පත්තියට හේතුවක් වෙන්න අනන්න අවශ්‍ය නැහැ අම්මේ. තේරුම්ගෙන සැනසෙන්න උත්සාහ කරන්න. අම්මට අවසානයේදී මම එකම එක දෙයක් කියන්නම්. අවසානයේදී තමන්ට පාලනය කරගත නොහැකි දේවල් ගැන කරදර වීම මොහොතකට නවත්තන්න. ටික දවසකට නවත්තන්න. අම්මට බැලි මං කියන එක. අම්මට පාලනය කරගත නොහැකි. අම්මගේ පාලනයෙන් ගිලිලා තියෙන දේවල් මේ ලෝක ධාතුව තුළ. අම්මගේ පාලනය තුළ අම්මගේ වසඟය තුළ පවත්වන්න බැරි දේ ගැන කරදර වීමෙන් මතකට ඉවත් වෙන්න. ඉවත් වෙන්න මං කියනවට මගේ අත්දැකීමක් කියන්නේ මේ අම්මත් එක්ක බෙදාගන්න. ඉවත් වෙන්න මේ අම්මට හුස්ම අරගෙන ජීවත් වන බව හැඟෙනවාමයි. තේරුණාද මං කියන දේ? අම්මට දෙන්න තියෙන කමරන්න මෙච්චරයි අම්මේ. ඊළඟ සතියේ Zoom වැඩසටහන පැවැත්වෙනවා. මේ කී සතියේ මම හිතන්නේ group දෙකටම 400 ගණක් ඉස්සර එකතු වුණා නේ අම්මේ. අම්මට පෞද්ගලික කාරණා තියෙනවා නම් Zoom එක ඇතුලේ කියන්න අපහසුයි. ඒ දරුවගේ වියෝව දරුවගේ ඒ ප්‍රශ්නේ ඒවා මට කතා කරන්න මම හැකි තරම් මම උත්සාහ කරන්නම් අම්මට පිළිතුරු දෙන්න. තේරුණාද අම්මේ? හදිසි වෙන්න එපා පැවිද්දට. හදිසි වෙන්න එපා පැවිද්දට. අම්මා දැන් මොකද කරන්න දැන් ඉදිරියට? අම්මට ඉන්න තැන ප්‍රශ්නයක් නැහැ නේද? ජීවත් වෙන්න ප්‍රශ්නයක් තියෙනවද? අම්මට කොයියම් වෙලාවක හරි ජීවත් වෙන්න කරදරයක් වුණොත් මුදල් මේ පැත්තෙන් හරි මොකක් හරි විදියකින් අම්මා මට කතා කරන්න මට පුළුවන් විදිහට අම්මට උදව්වක් කරන්න. හොඳද එහෙනම්? එහෙනම් මතක් කර සාගර මහත්තයාට කතා කරන්න මම කිව්වයි කියන්න. මම කිව්වයි කියන්න ඒ group එක මාරු කරගන්න අම්මේ. එතකොට පහසු වෙයි ධර්ම කාරණා ඒත්තු ගන්නන්න. තේරුණාද? එහෙනම් අම්මට තේරුවන් සරණයි. සුබ දවසක්. එසේ වේවා අම්මට එසේ වේවා. හොඳයි.